ඔය දැන් මාමා මේ වීදී බණ්ඩාර කුමාරයා ගැන කියන්න ලෑස්ති නේද? පළාතේ නංගන් හැදිච්ච හැටි එහෙම. ඔව්. එතකොට මාමගේ මේ ගම කොහෙද? කෙලින්ම කන්දේ. ඒකත් සාදුනේ ඒ වීදී බණ්ඩාර රජුගේ මේ ප්ලෑන් කරපු හැටි. ඔව්. ඒකයි. ඒ කියන්නේ මේ වීදී බණ්ඩාර රජුගේ ඔව්. යුද්ධ කළා යුද්ධෙන් පෙරදුනා. පෙරදිලා ඇහිල්ලා පැලෑන්ට තමයි පැලක තමයි හිටියේ. ඔව්. ඒ ආදි මිනිස්සු වැඩ කරපු හේනක පැලක් තිබුණා. ඒ පැලේ තමයි ඇඳගෙන අහලා තියාගෙන පදිංචි වුණේ. ඒකේ ඉඳලා තමයි ওই පාරවල් ටික සටන් කරලා දුන්නේ. දැන් මොරපිටියට කියන්නේ මොරපිටිය නෙමෙයි මුරපිටිය. මුරපිටිය. ඔව් ඒක තමයි ඒ මුරකොන්න හැටියට. ඒක ඊට පස්සේ දැන් එතකොට මුරපිටිය කියප එක තමයි මොරපිටිය උනේ. මොරපිටිය උනේ. ඊගාවට ඔය බාම්පාර කියන ගමේ ආදුනේ කඳු හැම පැත්තෙම රිංගරාජය වගේ හැම පැත්තෙම කඳු. ඒ කඳු බලාගෙන කෙලින්ම බලම්පාර කියන්නේ කෙලින් කන්දට රතන් කෙරුවේ එහෙමයි. කෙලින් කන්ද පාර. ඔව්. දලහට ඉඳලා. එතකොට බලම්පාර කියප එක තමයි බාම්පාර උනේ. බාම්පාර උනේ. එතන දැන් ওই මුරපිටියක් වගේ මේ අර බැලුම් මේ ඔත්තු බලපු ඈතින් එන යන ඒවා බලාගත්ත තැනක් නෙමෙයිද? නෑ. නෑ. අර පැලේ ඉන්න ගමන් තමයි මේ ටික සටහන් කරලා තියෙන්නේ. ඔව්. ඒ දැන් යුද්ධ කරනකොට නෑ දැන් බලම්පාර කියන එක හැදිලා තියෙන්නේ එතකොට? බාම්පාර කියලා ගමක් තියෙනවනේ හාමුදුරුවෝ. ඔව්. ඒ බාම්පාර තමයි කෙලින් කන්දට යන්නේ. පැලෑට ඉඳලා. ඔව්. එහෙමයි ඕක හැදිලා තියෙන්නේ. කෙලින්ම කන්ද. කෙලින්ම කන්දට. ආදුනේ බාම්පාරේ ඉඳලා මෙහෙම කිරිපාද නගින්න වගේ කන්ද තමයි යන්න තියෙන්නේ. එතන ඉඳලා බලම්පාර. බලම්පාර. එතකොට ආයෙ මොනවද ගම් තියෙන්නේ? ඔය අපේ ගමේ ගෙවල් දෙකයි පළමුවෙන් තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ කෙලින් කන්දේ. කෙලින් කන්දේ. ඒ අයියාගේ මල්ලිගේ. ඔව්. මොකද ඒ අයියාගේ රජේ ඉන්නේ ඒක මතකෙට එන්නේ නැහැ නේ. කුමරප්පුයි සමරප්පුයි. කුමරප්පුයි සමරප්පුයි. ওই ගෙවල් දෙක විතරයි කෙලින් කන්දේ ළමටම තිබිලා තියෙන්නේ. ඒ දෙන්නගේ බෝවීම තමයි දැන් ඔය දැනට ඉන්න සෙනග සේනාව. ඒ කුමරප්පුගේ සමරප්පුගේ. එහෙමයි ගම මෙයා වෙලා තියෙන්නේ. එතකොට ඒගොල්ලන්ගේ වාසගම් එහෙම කොහොමද? දැන් ඒ එකම වාසගම තමයි කුමරප්පුගේ ඒ වාසගම තමයි සමරප්පුගේ. ඇයි මේ يعني අයියමලෝ දෙන්නනේ. ඔව්. ඉතින් ඒ විදිහට තමයි පැතිරලා තියෙන්නේ. දැන් ඔය ඊට පස්සේ ඉතින් ඔය වෙන ගම් වලින් ඇවිල්ලා පිට මිනිස්සු ඇවිල්ලා පිට ගම් වලින් ඇවිල්ලා පදිංචි වෙලා තියෙනවා. ඒගොල්ලන්ට ඉතින් වෙන වාසගම්. එහෙමයි. දැන් පස්සේ කෙලින් කන්දට බැහැරින් ඇවිල්ලා තියෙනවා කට්ටිය. ඔව්. ආන්දේ දැන් ඔය මාතර පැත්තේ ගාල්ලේ පැත්තේ මිනිස්සු හිටන් කෙලින් කන්දේ දැන් පදිංචි වෙලා ඊට කඩන් ගවාගෙන. එහෙ ඇවිල්ලා ඉන්නව නේද? ඔව්. කලුතර අලුත්ගම බෙන්තර ඔය පාරදුරිය ඔය හැමතැන් වලින්ම මිනිස්සු ගිහිල්ලා එහෙ පදිංචි වෙලා. ඒ සිංහරාජය වගේ වනාන්තරනේ ආන්නේ. සම්පූර්ණව බැලුවාම සිංහරාජය විදිහටම වනාන්තර. දැන් ඉතින් දැන් ඒ වනාන්තර ටිකක් අඩුයි. ඇයි මේ දෙනක වැඩිනේ? දෙනක වැඩි වනාන්තරේ දැන් අඩුයි. එතකොට වෙන නම් ගම් මොනවද මාමා තියෙන්නේ ඒ කාලේ දාපු? ඒ කාලේ ඔය මේ මාකෙලියල්ල කියන්නේ එතකොට? ඒක හාමුදුරනේ ඒක මේ උඩුගලින් ඇවිල්ලා මාකිලිය වහුපුර මිනිස්සු පදිංචි වෙලා තියෙනවා. එතකොට මාකෙලි කියලා කියන්නේ ඇයි ඒකට? මාකිලි කියන්නේ හාමුදුරනේ මාකිලි යකෙක්නේ. මාකිලි ඒ වීදී බණ්ඩාර රජු ස්නාන කරලා තියෙන්නේ මාකිලි ඇල්ලෙන්. ඒක තමයි ඒක පැතිරලා තියෙන්නේ. ඒවයි. මොකද්ද? මාකිලි ඇල්ල කොස්ගුලන මෝල්කාව ඒ පාරේ යන
දැන් මේ කෙලින් කන්දේ හාමුදුරුවෝ කිව්වනේ මේ මහා කෙලි නේද හරු එහෙම නේද කියන්නේ? කොහොමද කියන්නේ? කෙලි සෙල්ලමෙන් ගත කරපු මහා ඇල්ල නිසා මහා කෙලි ඇල්ල වුණලු. එතකොට මේ මලදූගල කන්ද ගැන අහලා තියෙනවද? මම අහලා තියෙනවා ආදුගේ මතක නැහැ ඇත්තට. ඔය දැන් මේ මෙතන උඩු පැත්තේනේ තියෙන්නේ මලදූගල කන්ද කියන එක. මේ ආදුගේ ඒකෙත් මේ ඔය දැන් ඔය දීපාලි යන්න වගේ තමයි යන්න ගිහිල්ලා නිකන් කට වැඩි නැතුව කතා බහ ඒ වගේ නිච්චොත් එහෙම මේ විදිහට යන්න එන්න බෑ. ඔය මේ එතන කියන්නේ මේ සටනකින් පෙරදිලා එනවා කියලා වැරදිවට දැනගෙන මේ එහෙම තමයි වීදි බණ්ඩාර කුමාරයාගේ දූ ඔව් ඒ ගලෙන් පැනලා මරණයටපත් වුණාලු. එහෙම තමයි. දූ මලගල කන්ද මලදූගල කන්ද වුණාලු. ඔව්. ඔන්න ඔය වගේ ඉතිහාසයක් තමයි තියෙන්නේ නේද? ඒ කියන්නේ මේ ඒව ඉතින් ඒ කාලේ හිටම්ම පැතිරීගෙන එනේ ඔව්. සීයාගේ නම මොකද්ද? ඈ සීයාගේ නම හෙන්රි. හෙන්රි. මොන හෙන්රිද? විතානගේ හෙන්රි. අපේ අම්මා මේ UAD ආබුනෝලා. ආබුනෝනා. ඔව්. ඒ කියන්නේ UAD කියන්නේ ජෝනාතු ගෝරලා. උඩුවන අතුකොරල්ලා. පියා යා ඒත් බාම්පාරේම තමයි. තාත්තා අපේ තාත්තා. විතාරකේ ඇල්පිසිඤ්ඤෝ. ඇහුන්නේ විතාරකේ ඇල්පිසිඤ්ඤෝ. ඇල්පිසිඤ්ඤෝ. ඒ කාලේ නම් නේද? වෙද මහත්තයෙක්. ඒ හරිය ඔය ඒ අපේ පන්සලේ නායක හාමුදුරුවන්ගේ හොරු බැරුවේ. ඔව්. හොරු කියන්නේ කල්තර කට්ටියක්. ඔව් ඔව්. ඒ හාමුදුරුවෝ සියලුම වෙදකම ගැටුම් බින්දුම් හරියට වෙදකම ඔය හැම එකක්ම කරනවා. ඒ වගේම ආදුනි දැන් ඕනම සංනියකට ඕනම සෙමකට දෙන්න මේ අබෑට වගේ බෙහෙත් ගුලි තියෙන්නේ අමරලා. ඒවා ඉතින් අපේ තාත්තා තමයි ඒවට හවුල් වෙන්නේ. ඔය දායක මහත්තු විදියට කවුරුවත් හරි එහෙනම් ආයෙ දවසක අපි මේ විස්තරේ කතා කරමු. හරි. හොඳයි එහෙනම් තෙරුවන් සරණයි ඈ.